අයිබෝන් හැමෝටම අද අපි යන්න හිතාගෙන ඉන්නේ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ ලස්සන තැනකට. මේක ඔයාලා නම කියපුවම මම අඳුර ගන්නවා. මේක බෙල්ලුඩ්. අපේ බෙල්ලුඩ් වලට තමයි යන්න හිතාගෙන ඉන්නේ. අපි ආවේ නුවර පැත්තේ ඉඳන්. නුවර අම්පිටිය පාරේ ඇවිල්ලා ඔයාලට Google Maps දාගෙන ආවහම හරි තැනට එන්න පුළුවන් මැප් එකේ පාර තියෙනවා. ආවට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ හතරමං හන්දියක්. අපි ආවේ මේ පැත්තෙන්. මේ පැත්තෙන් තමයි නුවර පැත්තෙන් ආවේ. අපි යන්න ඕනි මෙන්න මේ පාර. මේ පැත්තට යන්න ඕනි. මෙතන ලස්සන අපි අර කලින් තිබ්බ හතරමං හන්දියෙන් වමට දාලා ටිකක් දුර උඩට ආවා. දැනට අපි යන පාර මෙන්න මේ වගේ. එතන හරිම ලස්සනයි. පයින්ස් කැලයක් තියෙනවා මෙතන උඩින්. මං හිතන්නේ බෙල්ලුඩ් ගැන ඔන්න ඔය හරිය. අපි ගිහිල්ලා බලමු. ඇත්තට මේ හරිය හරිම ලස්සනයි. අපි උදේ ආවේ. දැන් වෙලාව උදේ 7:00ට වගේ. ඒ හින්දා මෙතන තියෙන කාලගුණයත් හරිම සෞම්‍යයි. වැස්සත් නැහැ අද. හොඳට පායපු දවසක්. ඇත්තටම හරිම ලස්සන පාරක් දිගේ තමයි දැනට අපි යන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොන වගේ ලස්සන තැන්ද තියෙන්නේ කියලා. අපි ඉස්සරහට යමු. අපි කලින් පෙන්නපු තැන ඉඳන් විනාඩි 5ක් වගේ උඩට ආවා. දැන් අපි ඉන්නේ මෙන්න මේ වගේ තැනක. දැන් නම් කොන්ක්‍රීට් පාරක් තියෙනවා. අහපු කට්ටිය කිව්වේ මේ පාර දිගේ කෙලින්ම උඩට යන්න කියලා. ඇත්තටම හරිම ලස්සනයි. මේ උදේට වැටෙන අවුවත් එක්ක මේ හරිම සෞම්‍ය දේශගුණයක් තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. අපි යමු ඉස්සරහට. මෙන්න මෙතනින් පාර උඩට බෙදෙන පාරකුත් තියෙනවා, පල්ලෙහාට යන පාරකුත් තියෙනවා. අපි යන්න ඕනේ මෙන්න මේ පල්ලෙහාට යන පාරේ. ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන සුදු පාට කඩයක් තියෙනවා. ඔන්න ඔතන සුදු පාට කඩේ ගාවින් උඩට කාබට් පාර තියෙනවා කියලා තමයි කිව්වේ. අපි ගිහිල්ලා බලමු. මොකද වෙන්නේ කියලා. අපි බෙල්ලුඩ් වල ආහන එන්න පුළුවන් උඩම තැනට ආවා. දැන් මෙතන ඉඳන් අපිට පයින් තමයි යන්න තියෙන්නේ. අපි දැන් ඉන්නේ මෙන්න මේ වගේ තැනක. අපි මේ පාරෙන් ආවේ. අපි වාහන දාලා ආපු තැන ඉඳන් පොඩ්ඩක් උඩට යන්න පටන් ගත්තා. ඔය කියන අර බෙල්ලුඩ් වල තියෙන වැව තමයි මෙන්න මේ තියෙන්නේ. ඒ කියන්නේ වාහන දාලා අපි කන්ද නගින්න පටන් ගන්න ඒ වැව ඉස්සරහින්. අපි දැනට මෙන්න මේ වගේ පාරක තමයි ඇවිදගෙන යන්නේ. පයින්ස් ගස් තියෙන හැමතැනම ඔයාලට පේනවා ඇති. අපි ඉස්සරහට යමු. මේක ඇත්තටම ලොකු හයික් එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් කට්ටියට යන්න පුළුවන්. ඒ කියන්නේ අමාරු හයික් එකක් නෙවෙයි මේක. හින්දා ඔයාලා අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා යන්න. මොකද මේක ලංකාවේ තියෙන ලස්සනම තැනක්. අපි උඩට ගිහිල්ලා හම්බ වෙමු. අපි යමු ඉස්සරහට. අපි බෙල්ලුඩ් වල view point එකට ආවා. ඒ කියන්නේ view point එකට එන පාරවල් දෙකක් තියෙනවා. කියන අපි ඔයාලට වාහන දාලා යන්න හදන. ඔයාලට වාහන නවත්තලා තියෙනවා පේන්නේ. වාහන නවත්තලා එතනින් එන්න පාරවල් දෙකක් තියෙනවා. ඕන්න මෙන්න මේ පාරේ කොහොම වයින් දිගේ කොහොම ඇවිල්ලා මේ පාර දිගේ පාර හොඳට තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ
මේ වගේ පාර තියෙනවා. ඔහොම ඇවිල්ලා රවුමෙන් මෙතනින් මෙතනට එන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතනින් ෂෝට් කට් එකක් තියෙනවා. ඔය කට්ටිය යනවා පේන්න ඔයාලට. කෙලින්ම මෙතන උඩට එන්න තියෙනවා. ඔයාලට කැමති පාරක් පාවිච්චි කරන්න පුළුවන්. මේ පැත්තෙන් කට්ටිය මේ කන්ද උඩට නගිනවා ඇවිල්ලා. අඩිපාරක් තියෙනවා ඔන්න ඔතනින් උඩට කන්ද නගින්න. ඒ කියන්නේ හයික් එකක් වගේ චූටි. ඔයාලා කැමති නම් ඒ හයික් එක කරන්නත් පුළුවන්. ඒ හයික් එක කළා ඔන්න ඔතන කන්දේ උඩට යන්න පුළුවන් මෙන්න මේ හරියට. බෙල්වුඩ් කියන්නේ ඇත්තටම කොළ පාට පයින්ස් ගත් වලින් වට වෙච්ච ලස්සන පරිසර පද්ධතියක්. ලේසියෙන් එන්න පුළුවන්. ලස්සන තැනක්. ඒ හින්දා ඔයාලත් ඇවිල්ලා මේවා විඳලා යන්න. පරිසරය විනාශ කරන්නේ නැතුව. අපි බලමු තා මොනවා හරි හම්බුනොත් මම ඔයාලට පෙන්නන්නම්. දැනට අපි ඉන්න මෙන්න මේ වගේ ලස්සන තැනක. ලේසියෙන් එන්න පුළුවන් view point එක. ඔයාලත් අනිවාර්යෙන් නුවර පැත්තට આવොත්. නුවර නම් ඇත්තටම කිලෝමීටර් 15ක් 16ක් වගේ දුරකින් තියෙන්නේ. ඔයාලත් ඇවිල්ලා යන්න අනිවාර්යෙන් මෙතන. මොකද මෙතන ඒ තරම් ලස්සනයි. ඔයාලට පේනවා ඇති. කට්ටිය මෙතන ෂූට්ස් වලට එනවා. කැම්පින් කරපු ලක්ෂණක් තියෙනවා මෙතන කට්ටිය. කලින් කිව්වා වගේ මෙතන ඇවිල්ලා විනාශ කරන්න පුළුවන්. මෙන්න මේ වගේ view එකක්. ඔය නකල්ස් පැත්ත, ලකේගල පැත්ත තියෙන මෙන්න මේ පැත්තේ. ඔයාලට පේනවා ඇති මෙතන ජලාශයක් තියෙනවා වික්ටෝරියා ජලාශය. ඔය වික්ටෝරියා වලින් එහා පැත්තෙන් තමයි මැදමහනුවර කළුගල පැත්තට යන පාර තියෙන්නේ. ඒ කියන්නේ ගැරන්ඩියල්ල පැත්තට යන්න තියෙන පාර තියෙන්නේ ඔන්න වික්ටෝරියා වලින් එහා පැත්තේ. මේ තියෙන්නේ ඇත්තටම නකල්ස් කන්සර්වන්ටි කන්සෙප්ට් එක. ලස්සනට මේ කඳුපත්තිය තේනවා. ඔය පැත්තේ තමයි අපි බෙල්ලුඩ් වැව එහෙම තියෙන්නේ ඔය පැත්තේ. එතනම හරිම ලස්සන කොළ පාටක්. බෙල්ලුඩ් view point එකට ගිහිල්ලා ආයෙ බැස්සා. ඇත්තටම view point එකට කියන්නේ මීටර් 100ක් විතර උඩට නගින්න තියෙන ඒව ලොකු හයික් එකක් නෙවෙයි. ඒ හින්දා හැමෝටම යන්න පුළුවන් view point එක. ඔයාලත් ඇවිල්ලා මේකේ ලස්සන ඉඳලා යන්න. මම දැන් ඉන්නේ උඩදී මම ඔයාලට පෙන්නපු ඒවා ගාව. කට්ටිය මෙතන කැම්පින් එහෙමත් කරලා තියෙනවා. හැබැයි ප්ලාස්ටික් පොලිතින් පොඩ දැන් මේ පරිසරයට එකතු වෙන්න පටන් අරන්. ඔයාලා එනවනම් ඒ දෙවල් අය අරන් යන්න. මොකද මේවා ඒවයින් විනාශ වුණොත් එහෙම ඒක සයන් ලොකු අපරාධයක්. අපි අදට එහෙනම් නවතින්න. බෙල්ලුඩ් ගැන ඔයාලට කියන්න දේවල් තියෙන එච්චරයි. මොකද ඔයාලත් එනවා නම් ඇවිල්ලා මේ පරිසරය විඳගෙන මතක එකතු කරගෙන යන්න. අපි එහෙනම් නවතින්නම්. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයාලා හැමෝම පරිස්සමට